අද.com talks අපි ඇවිත් ඉන්නවා ජපානෙට. මේ දවස්වල මුළු ලෝකයේම හදවත් උණු කරපු අන්තර්ජාලය පුරාම වේගයෙන් පැතිරෙන හරිම සංවේදී කතාවක් ගැන ඔයාලට කියන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මම මේ ඉන්නේ ජපානයේ තියෙන සුප්‍රසිද්ධ ඉචිකාවා සත්වෝද්‍යානයේ ඉදිරිපිට. මේ සති කිහිපේ පුරාවටම මුළු ලෝකයේම අවධානය මේ සත්වෝද්‍යානයට යොමු වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි. මෙතන ඉන්න එක සුවිශේෂී ඒත් හරිම අහිංසක පුංචි අමුත්තෙක්. මේ පුංචි අමුත්තගේ නම තමයි ෆන්චි. මෙයා ඉපදෙනකොටම අම්මා නැති වෙලා කියලායි සඳහන් වෙන්නේ. ෆන්ච් කියන්නේ අවාසනාවන්ත විදිහට තමන්ගේ මවගෙන් වෙන් වෙන්න සිද්ධ වුණු පුංචි වදුරු පැටියෙක්. ඔයාලා දන්නවද ඒක කොච්චර දුකක්ද? මේ පුංචි ෆන්ච්ට තාම වයස මාස 7ක් විතරයි. මව් සෙනෙහස අත්‍යවශ්‍යම කාලෙක මේ පුංචි පැටියා කොයිතරම් පාළුවෙන් සහ දුකෙන්ද ඉන්නේ කියලා ෆන්ච්ගේ තනිකම දැකලා හැමෝම සංවේදී වෙලා. සත්වෝද්‍යානයේ සේවකයින්ටත් ලොකු දුකක් දැනිලා තියෙනවා. ඉතින් එයාලා මේ පැටියාගේ පාළුව මකා ගන්න අපූරු දෙයක් කරලා. ඒ තමයි ෆන්ච්ට සෙල්ලම් කරන්නත් තුරුල් කරගෙන ඉන්නත් පුළුවන් යාළුවෙක් දෙන්න. ඒ පුංචි ඔරංගෝටන් බෝනික්ෙක්. ඒ විතරක් නෙවෙයි මේකෙන් අලුත් වෙනසක් පටන් ගත්තා. අනෙක් වඳුරන් වෙනස්කම් කරනකොට මෙයා මේ බෝනික්කාව ළඟට යනවා කියලායි කියන්නේ. අම්මා කියලා හිතලා වගේ ඒක තුරුල් කරගෙන ඉන්න දසුන් දැක ගන්න පුළුවන්. ඒ දසුන් හරිම සංවේදී. දැන් මේ පුංචි ෆන්ච්ට ඉන්න එකම යාළුවා වගේම අම්මා වෙලා තියෙන්නේ මේ බෝනික්කා. මේ ඔරංගෝටන් බෝනික්ක තමයි මෙයාගේ සැනසෙල්ල. ඒ දසුන් අන්තර්ජාලයට එක්කලාට පස්සේ ලෝකයේම ඉන්න මිලියන ගණනක් මිනිස්සු මේ පුංචි පැටියට ආදරය කරන්න පටන් අරන්. ෆන්ච්ව බලන්නත් විශාල පිරිසක් දැන් ඉචිකාවා සත්වෝද්‍යානයට එමින් ඉන්නවා. ඒ වගේම සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලමත් මේ පුංචි පැටියට විශේෂ රැකවරණයක් ලබා දෙනවා. දැන් උපරිම ආදරයක් සහ රැකවරණයක් ලැබෙන නිසා එයාගේ ජීවිතය ටිකෙන් ටික වෙනස් වෙමින් ඉන්නවා. ඉතින් එයාට ඉක්මනින්ම යහපත් හෙට දවසක් උදා වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. මේ වගේ ලෝකයේම කතා බහ කරන තවත් උණුසුම් සහ වෛරල් පුවත් ගැන දැනගන්න. දිගටම රැඳී ඉන්න .com talks අපෙත් එක්කම. මම සෙනුරි